හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝසිත රාජපක්ෂ සහ මිත්තණියක වන ඩෙසිෆොරස් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර තිබේ. රුපියල් මිලියන 59ක් උපයාගත් ආකාරයේ හෙළිදරව් කළ නොහැකි හවුල් ගිණුමක් පවත්වාගෙන යාම ගැන ඉන් චෝදනා එල්ල කර තිබේ. ඩෙසිෆොරස් වත්කම් ඇති කාන්තාවක් නොවන බවත් ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙනියක් බවත් විමර්ශනවලදී සොයාගත් බවත් කරුණු වාර්තා කර තිබේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝසිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩෙසිෆොරස්ට අධිචෝදනා පත්‍ර බාර දීමෙන් අනතුරුව ඔවුන් අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය පසුගිය අප්‍රේල් 4 වෙනිදා නියම කළා. නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ බාර දෙනු ලැබුවා. ඉන් අනතුරුව විත්තිකරන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කර තිබුණේ. ඉන් අනතුරුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය මේ මාස 30 වෙනිදා පැවැත්වීමටත් අධිකරණය නියම කළා. එවන් පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝසිත රාජපක්ෂ සහ මිත්තණියක වන ඩෙසිෆොරස් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර ඇත්තේ.